කුරියර් charges වැඩි නිසා ඔයාගේ orders අඩු වෙලාද? ඒකට මම කියලා දෙන්නම් හොඳ ඔප්ෂන් එකක්. මේ දවස්වල රටේ තියෙන සිටුේෂන් එකත් එක්ක ළඟදී කුරියර් charges ඇත්තටම සෑහෙන ප්‍රමාණයකින් වැඩි කරා. අපි ඇත්තටම ඔන්ලයින් pages කරන අය සමහර item customer ට යවනකොට ඇත්තටම item එකේ ගාණයි කුරියර් charge එකයි එක සමානයි. එහෙම නැත්නම් item එකේ ගාණටත් වඩා කුරියර් charge එක වැඩි. ඉතින් එහෙම සිටුේෂන් එක ඔයාලට try කරන්න පුළුවන් හොඳ method එකක් මම කියලා දෙන්නම්. ඔයාලට parcel යවන්න කුරියර් එක වගේම ශ්‍රී ලංකා තැපෑල SL post එකත් භාවිතා කරන්න පුළුවන්. අයියෝ තැපෑල ගැන නම් අපිත් දන්නවනේ. එහෙම ඔයාලටත් හිතෙන්න පුළුවන්. SL post එකේ කියන්නේ ශ්‍රී ලංකා තැපෑලේ speed post, register post වගේම cash on delivery service එකකුත් තියෙනවා. ගොඩක් අය register post, speed post ගැන දැනගෙන හිටියට මේ cash on delivery service එක ගැන දන්නේ නැහැ. ඉතින් ඒ අය මේ වීඩියෝ එක අනිවාර්යෙන් බලන්න. ඔන්ලයින් බිස්නස් එකක් කරනකොට කස්ටමර් අපිට පේමන්ට්ස් ඩිපොසිට් කරනවා වගේම cash on delivery service එකත් අපිට ඕනේනේ. ඉතින් ගොඩක් අය හිතාගෙන ඉන්නේ cash on delivery service එක තියෙන්නේ courier services වල විතරයි කියලා. නැහැ. ඔයාලට ශ්‍රී ලංකා පෝස්ට් වලිනුත් cash on delivery service එක ගන්න පුළුවන්. ඒකේ අමුතුවෙන් රෙජිස්ටර් වෙන්න නැහැ. සමහර courier services කියනවා ඩිපොසිට් තියන්න කියලා. ඒ වගේ ප්‍රශ්න නැහැ. ඔයාට පහසුවෙන්ම ඔයාගේ පාර්සල් ටික අරගෙන ගිහිල්ලා cash on delivery service එකට දාන්න පුළුවන්. ඒ වගේමයි courier services වල වගේ minimum කිලෝ 1 charge එක ගෙවන්න ඒ වගේ දේවල් නැහැ. ඔයාට පාර්සල් එකේ බර අනුව courier charge එක තීරණය කරන්න පුළුවන්. ඉතින් මේ ගැන cash on delivery service එක ගැන මම වෙනම වීඩියෝ එකක් ගේන්නම්. මොකද ඒකේ ගොඩක් විස්තර තියෙනවා. ඉතින් cash on delivery service එක ගැන ඒක කරන්නේ කොහොමද වෙන්නේ කොහොමද කියලා මම ඊළඟ වීඩියෝ එකකින් දාන්නම්. ඉතින් අපේ account එක follow කරලා තියාගන්න.